හෙළ ළමයි කොහොමද ඉතින් වීඩියෝ එක නම් චුට්ටක් කරවලයි මේ මෙතන මේ වෙහිකල් එක නතර කරලා තියෙන තැන චුට්ටක් හෙවණයි ඒ හින්දා පොඩ්ඩක් පේනවා මදි මම මේ ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න ආවේ මේ මෙතන මේ අනුරාධපුරේ තියෙනවා ළමයි මේ යූත් එකේ මේ ස්ලිපර්ස් ඒ කියන්නේ සෙරෙප්පු මේ සේල් එකක් දාලා තියෙනවා මේ මට තාරංචියක් ආවා ඉතින් මේ මට හිතුණ පොඩ්ඩක් ගිහින් බලන්න ඕනි කියලා මේ හොඳ සෙරෙප්පු තියනවාද කියලා ගන්න. ඉතින් මම දැන් මේ උදේ ගිහින් එන ගම මේ තියෙන්නේ බෑග් එක පිරෙන්නම මේ මම ගත්ත සෙරෙප්පු ටික. ඉතින් මම මේවා ගිහිල්ලා ඔයාලට එකින් එක පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. හෙලෝ ළමයි ඉතින් මම අර මේ ෂෝස් ටික අරගෙන ආවා ගෙදර මේ ස්ලිපර්ස් ටික අරගෙන ආවා ඉතින් අපි එකින් එක බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට මේක ගන්නත් එක්කම කියන්නම් ඉතින් ඔයාලත් මේ අනුරාධපුරේ යනවා නම් හරි අනුරාධපුරේ කෙනෙක් නම් හරි ඔයාලට මේ තැනින් මේක try කරලා බලන්න පුළුවන් මම හිතන්නේ පස්සේ ඉඳන් 25 වෙනකම් වගේ තමයි මට මතකෙ එතන දාලා තිබුණා මේක ඉතින් ඔයාලත් අනුරාධපුරේ ඒ අතරතුර කාලේ යන කෙනෙක් නම් අනුරාධපුරේ ආවට ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලට ඇවිල්ලා මේක try කරලා බලන්න පුළුවන් මේ තැන. ඔයාලගේ ගණන් වලට shape නම් ඔයාලට ඉතින් අරගන්න පුළුවන්. ඒක බලමු එකින් එක මම මොනවද ගත්තේ කියලා. ඉස්සෙල්ලාම ළමයි මම ගත්තේ මෙන්න මේ වගේ ස්ලිපර්ස් එකක් තමයි ගත්තේ. මේකේ මෙන්න මේ විදිහට චේන් එකක් තියෙනවා වඩ පේනවා තිබුණේ මෙහෙම. මේක ඉතින් ෆ්ලැග් දෙකක් මේක උනේ ළමයි රුපියල් 950ක්. ඉතින් මේකෙන් මම තව කලර් එකක් ගත්තා මම ඔයාලට ඒ කලර් එකක් පෙන්නන්නම්. මෙන්න මේක. මේක අනිත් කලර් එක. මේකෙත් මේ වගේම චේන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් ඉතින් මේ කලර්ස් දෙක තව මේකේ බ්ලැක් තිබුණා මට ඉතින් ආසයි තිබුණේ මේ දෙකට ඊපස්සේ ආයෙ එකක් තියෙනවා මෙන්න මේක මේ විදිහ එකක් මේකත් ෆ්ලැට් එකක් මොකද මම ගොඩක් ෆ්ලැට් තමයි දාන්න කැමති මම හීල්ස් දාන්න අතම කැමති නෑ ගොඩක් වෙලාවට මගේ තියෙන ෂෝ කලෙක්ෂන් එකේ ඇත්තටම මේ ෆ්ලැට් ස්ලිපර්ස් තමයි තියෙන්නේ. ඉතින් මේක උනා ළමයි 990ක්. මේකෙත් කලර්ස් කීපයක්ම තිබුණා. වයිට් තිබුණා, ග්‍රීන් තිබුණා, බ්ලැක් තිබුණා, පින්ක් තිබුණා. ඒ වගේ කලර්ස් කීපයක් තිබුණා. ඉතින් ඔයාලට ගියොත් ඔයාලා කැමති කලර් එකක් බලලා ගන්න පුළුවන්. මේක නම් චුට්ටක් හීල් එක තියෙනවා. ඒ වුණාට මට මේක දැක්කම ආසයි කියලා මම මේක ගත්තේ. මේකෙන් නම් කලර්ස් ගොඩාක් තිබුණා ළමයි. මේ මම දන්නේ අතරම 40. ඉතින් සයිස් තිබුණා එතන ගොඩක් සයිස් තිබුණා. ඒ වගේම කලර්ස් ගොඩාක් තිබුණා. ඔයගොල්ලන්ට කැමති විදියට තෝරගන්න පුළුවන් ඉතින්. මේකේ ගාන දාලා තියෙන 1650ක් කියලා. මේක 1650ක් නෙමෙයි උනේ මට මතක 1250ක් වගේ තමයි මේක උනේ. මම හිතනවා ඉතින් ගානට ෂේප් කියලා තිබුණා. මේකේ තිබුණ කලර්ස් කීපයක්ම මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ වගේ මෙහෙම ගෝල්ඩ් කලර් එකකින් පොඩි ඩිසයින් එකක් තියෙනවා මෙන්න මේක 995ක් ළමයි මට ආයෙ ගත්තා මෙන්න මේකෙත් තියෙන කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට කිව්වොත් ඔයාලා කැමති කලර් එකක් ගන්න පුළුවන්. මේක 990ක් උනේ. මෙන්න මේ වගේ මෙහෙම ස්ටෝන්ස් තියෙනවා මෙතන. ඊළඟට මගේ ආසම කලර් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේක. මේක පින්ක් එකේ ළමයි මෙන්න මෙහෙම ස්ටෝන්ස් තියෙනවා. මේක රෝස් ගෝල්ඩ් එකෙන් තියෙන්නේ. මේක ඇත්තටම කපුවටත් මාරු ලස්සනයි දැම්මන් පස්සේ. මේක 890ක් උනේ.
කනම් වැඩිද කියන්න මම දන්නේ නැහැ. මට නම් ෂේප් ඉතින් මට ලස්සන හින්දා මම ගත්තා. ඉතින් ඔයාලටත් මේක මේ ගානට වටනවා කියලා හිතනවා. ඉතින් ඔයාලටත් ගිහිල්ලා ඉතින් try කරලා බලන්න පුළුවන්. මේ ස්ලිපර්ස් විතරක් නෙමෙයි ළමයි එතන තිබුණේ බෑග්ස් තිබුණා, හෑන්ඩ් බෑග්ස් එහෙම තිබුණා. ඒ තිබ්බේ නැචරල් මට හරියනවා තිබුණේ නැහැ. ඉතින් අනික ස්කූල් බෑග් තිබුණා, ඉස්කෝලේ යන ළමයිට හරියන ෂූස් තිබුණා. ඉතින් ඔයාලටත් ගිහින් ගන්න පුළුවන්. ඔයාලත් මේ ළඟදී අනුරාධපුරේ එනවා නම් අනික අනුරාධපුරේ ආවට කෙනෙක් නම් ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට try කරලා බලන්න මම හිතනවා මේ ගානට මේ ටික shape කියලා මේ ටික කොටම ළමයි ගියම රුපියල් 7000 ගානක් විතර. එච්චර ලොකු ගානක් ගියෙත් නෑ. ඉතින් shape ඉතින් අවුලක් නෑ. ඉතින් ඔයාලත් අනුරාධපුරේ ආවට නම් ඇවිල්ලා try කරලා බලන්න ඉතින්